සමහර වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දේ තමයි සෝෂල් මීඩියා වලිනුයි ඩිවයිසස් වලිනුයි පොඩ්ඩක් ඈත් වෙලා ඔයට හරි ඈතකට ඇවිදින්න යන එක. ඉතින් මම යන්න පටන් ගත්තේ වැල්ලවත්තට. හවසට වැල්ලවත්තේ බීච් එක මාර ලස්සනයි. හවසට සන්සෙට් එක බලන්න තමයි මම යන්නේ. ඉතින් මගේ යාළුවෝ දෙන්නෙකුත් යනවලු. අපි ඉතින් සෙට් වෙලා සන්සෙට් එක බලලා පොඩි කයියක් ගාලා ගොඩ කාලෙකින් යාළුවෝ හම්බුනෙත් නැහැ. මාස 8කින් විතර මට යාළුවෝ හම්බුන්නේ නැහැ. ගෙදරම තමයි මම හිටියේ. මොකද මම එක්සෑම් එක කරා. ඒක නිසා මට යාළුවෝ හම්බුනේම නැහැ. අපි ඉතින් වැල්ලවත්තට ගිහිල්ලා පොඩ්ඩක් සෙට් වෙලා කයියක් දාලා හවසට සන්සෙට් එකක් බලලා ඉන්න තමයි මම හිතාගෙන ඉන්නේ. බලමු. මෙදින දෙහිවල ගුවන් පාලම එතන ඉතින් හැමදාම රැකි. මොකද මේ ගල්කිස්ස දෙහිවල ගල්කිස්ස කටුබැත්ත ඔය සෙට් එකට මම තනි කෙලින් පාරක් නේ තියෙන්නේ. මේක බස් අනම් මනම් ගොඩාක් යනවා. මාර ට්‍රැෆික් එකක් තියෙන හවසට. තනියම බයික් එක පදන් යද්දි තමුදුම ෆීලිං එකක් තියෙනවා. මාර නිදහසක් දැනෙනවා ඒක. යාළුවෝ දෙන්නත් ආවා. ඉරත් බෑගෙන යනවා මාර ලස්සනයි. අපි බීම දේකුත් අරගෙන යාළුවෝ දෙන්නත් එක්ක පොඩි කයියක් දාන ගමන් සන්සෙට් එක බලනවා. ඊදාසේ හිටියා. කාලෙකින් සෙට් වුණ යාළුවෝ දෙන්නත් එක්ක ඉතින් පොඩි කයියක් ගාන ගමන් අපි කතා කරා මොනවද ඉස්සරහට කරන්නේ. අපි ට්‍රිප් යන්න ප්ලෑන් කරා. එක එක ප්ලෑන් කරා. දන්නවනේ ඉතින් සෙට් වුණා. ඉතින් ලස්සන හවසක අවසානයේ ওই විදිහට ඉතින් ඉවර වුණා. මම තමයි හැම දවසක්ම ඉවර වෙනවා. හැම දවසක්ම පටන් ගන්නවා. ඉතින් ඉර බැහැලා ගියත් අර ඒ ලස්සන වයිබ් එක තාමත් ඒ විදිහටම ආසෙ තියෙනවා. නැමිලි පාටට මූදත් එක්ක. දැන් වෙලාව 6:15 6:10 වගේ ඇති.
ඉතින් මාත් දැන් යන්න හදන් මේ පාරේ ඉතින් කොහොමද ට්‍රැෆික් එක මේ විදිහටම තියෙනවා දිගටම. ওই ට්‍රැෆික් එකත් යන ගමන් ඉතින් දකුණු අත පැත්තෙන් මුහුදයි සන්සෙට් එකයි බලාගෙන කෙලින්ම මට ගෙදර යන්න දී. හරි ඉතින් අපි ආයෙ හම්බෙමු එහෙනම්.